ආයුබෝවන් ඔබ සියලු දෙනාටම එළබුදුන් සංකල්පයේ මිත්‍යාව පැහැදිලි කරන මේ වීඩියෝ මාලාවේ දෙවැනි වීඩියෝවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අපේ පළවෙනි වීඩියෝ එකේදී පැහැදිලි කරලා දුන්නේ මහා මායා දේවිය සම්බන්ධ වෙන බෞද්ධ ඉතිහාසයේන කතාවක් සම්බන්ධව මේ එළබුදුන් කණ්ඩායම් අරගෙන යන මිත්‍යාවක්, ව්‍යාජයක්, බොරුවක්, අපහාසයක් පිළිබඳව පැහැදිලි කිරීම. ඒකෙදී අපි මූලාශ්‍රය ඇසුරින් බෞද්ධ ඉතිහාසයේ තියෙන මූලාශ්‍රය ඇසුරින් ත්‍රිපිටකය, අටුවාව වගේ මූලාශ්‍රය ඇසුරින් ඉතාම පැහැදිලිව පෙන්눔 කරලා දුන්නා මහා මායා දේවිය බෝසත් උපතින් පස්සේ දින 7කින් කලුරිය කරන බව. එහෙම නැතුව මේ එළබුදුන් කණ්ඩායම් වල අය කියන විදිහේ ලිංග විපර්යාසයක් වෙලා පුරුෂයෙක් බවට පත් වුණා, ඒ වගේ කතා සම්පූර්ණයෙන් අසත්‍ය බව. ඒ වගේම අපේ ඉංජිනේරු මහත්මයා කියන ගර්භාෂය සීම වගේ කතා කොහොමවත් මූලාශ්‍රවල සඳහන් නැති බවත් ඉතාම පැහැදිලිව අපි පෙන්වලා දුන්නා. ඒ වගේම මහා මායා දේවිය දින 7කින් මේ යන්නේ වෙනත් හේතුවක් නිසා නෙවෙයි, එතුමියගේ ආයුෂ අවසන් වීම නිසා කියන කාරණේත් අපි ඉතාම පැහැදිලිව පෙන්වනවා. ඒ වගේම බෝසත් මාතාව බෝසත් උපතින් පස්සේ දින 7කින් මේ යාම ධර්මතාවයක් බවත් අපි ඉතාම පැහැදිලි කරලා දුන්නා. එතකොට අද වීඩියෝ එකේ මේ කතාවෙම අපි ටිකක් ඉස්සරහට ගිහින් බලමු. අපේ ඉංජිනේරු මහත්මයා කියන තවත් කතාවක් ගැන අපි පැහැදිලි කරගමු. එතුමාම කියන්නේ මෙන්න මේ විදිහට. අපි ඒක පොඩ්ඩක් බලමු. එතුමා මොකද්ද මේ ගැන කියන්නේ කියලා. දැන් කියනවා සංකස්සේ ගල් ගුහාවක අංගල හිටියලු. මොන බොරු කතාවක්ද? එහෙම කවුද කියන්නේ? අංගල හිටියයි ගල් ගුහාවක් කියලා. ඒක මාලිගාවක්. රත්තරන් ආලේප කරලා තිබිලා තියෙන්නේ. ඒක තවදිසා දිවි ලෝකයේ වගේ මාලිගාවක්. එතෙන්ට මිනිස්සුන්ට යන්න එන්න පුළුවන්. ඒ සඳහා රත්තරන් ඉනිමගක් භාවිතා කරලා තියෙනවා. ඒ ඉනිමගෙන් තමයි බුදුහාමුදුරුවෝ බණ කියලා බහැලා ඇවිල්ලා තියෙන්නේ. ඒක පන්සල් වල තියෙනවා. මේ අපේ හිතලු නෙමෙයි ගිහින් බලන්න. ඉනිමග ඇඳපු පින්තූරක් තියෙනවා. බොහෝ පැරණි පන්සල්. මෙතනදී එතුමා අපේ ඉංජිනේරු මහත්මයා කියනවා මහා මායා දේවිය මේ ගර්භාෂය වැසුවට පස්සේ මේ මෙතන හංගලා හිටියා කියන කතාව එහෙම එකක් නෑ. මේ ගුහාවක කතාව බොරුවක්. කවුද එහෙම කියන්නේ කියලා එතුමා පැහැදිලිව අහනවා. අපි බලමු මේ කතාව, මේ ගුහාවේ කතාව කවුරුත් කියන්නේ නැති එකක්ද එහෙම කියලා තියනවාද කියලා. අපිට මේක මම තව වීඩියෝ එකක් පෙන්වන්නම්. එතුමාගේම පාර්ශවයේ අයෙක් මේක ගුහාවක්, මාලිගාව තියෙන ගුහාවක කියන කතාව කියන හැටි මෙන්න බලා ගන්න. මෙන්න මේ වීඩියෝ එකේ තියෙනවා ඒ කතාව. ඇඹිලි පිටිය පැත්තේ තියෙනවා අදටත් සංකස්ස සංකපාල කියන්නේ තැන. ඒක උඩ ගන්ධ මුදුනේ ඔය ගුහාව, ඔය මාලිගාව තියෙනවා. රත්තරන් පිටි තියෙන්නේ, පින්තූර අරගෙන ඇහිලා තියෙනවා. ඉනිමගක් ඕනේ අදත් බහිනාඩි 20ක විතර බහැලා ඒ මාලිගාවට යන්න තියෙනවා. ඒක නිසා එතෙන්ට ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ඉනිමග්ගකින් බහැලා මේ මාව තමන්ගේ මාව හැබැයි දැන් මම හිතන්නේ මේ වීඩියෝ එක බැලුවාම අපේ ඉංජිනේරු මහත්මයාට පැහැදිලි වෙනවා ඇති මේ ගුහාව කියලා කියන්නේ කවුද කියන එක. එතුමා කොට කවුද මේවා කියන්නේ කියලා ඔන්න කියන අය තියෙනවා. ඒ වගේම තමයි මෙතන තියෙන තව පොඩි ගැටලු සහගත බවක් තියෙනවා. මේ ඉංජිනේරු මහත්මයාලා සහ මේ හෙළබුදුන් කණ්ඩායම් කියන්නේ මෙතන මේ මාලිගාවක් ගැන කතා කරනවා. හැමතිස්සෙම කියන්නේ මේ මාලිගාව, රත්තරන් ආලේපිත මාලිගාවක්. මේක මේ කොහෙන්ද මේගොල්ලෝ මේක කොහෙන්ද මේක අරගෙන ඇවිල්ලා තියෙන්නේ? මම ඔබතුමාට කියන්න කැමති අපේ මොනවා හරි පැරණි සාහිත්‍ය, බෞද්ධ සාහිත්‍ය මූලාශ්‍රයක කොතනින් හරි පෙන්වන්න ඔය බෝසත් උපතින් පස්සේ දින 7කට පස්සේ මහා මායා දේවිය මාලිගාවක මේ මිනිස් ලෝකේ තියෙන මාලිගාවක හිටවු බවක් තියෙන තැනක් මට පෙන්වන්න බලන්න. මට විතරක් අපේ මේ බෞද්ධයෝ කොම් බලාගෙන ඉන්නවා. මේ පෙන්වන්න බලන්න මේ මොනවා හරි තියෙන බෞද්ධ මූලාශ්‍රයක මෙන්න මේ මහා මායා දේවිය මේ දින බෝසත් උපතින් දින 7කට පස්සේ කලුරිය කරේ නෑ. මෙන්න මේ අර කලින් වීඩියෝ කියන්නේ ගුහාවක තියෙන මාලිගාව මොකකුණක් කමන්නේ. ඔබතුමාලා පෙන්වන්න මෙන්න මේ මාලිගාවක හිටිය බව. ඔබතුමා නිතරම පොත්පත කියවනවා, බොහොම බහුශ්‍රත දැනුමක් තියෙන කෙනෙක් කියලානේ ඔබතුමා කියන්නේ. ඒතර ඔබතුමා පෙන්වන්න බලන ඔබතුමා ඔය කියවපු පොතක මේ මෑත කාලේ ලියපු බොරු යාජ පොත්පත නෙවෙයි, පැරණි පොතක, අපේ බෞද්ධ සාහිත්‍යයේ පැරණි පොතක ඔය මාලිගාව ගැන කියන්න බලන්න, පෙන්වන්න බලන්න.
ඒ වගේම තමයි ඔබතුමා ඔය වීඩියෝ එකේ කියනවා මේ පන්සල් වල තියනවා කියලා ඉනිමගෙන් බහින. දැන් එතකොට දැන් ඉනිමගෙන් බහින්නේ බුදුරන් වහන්සේ ඉනිමගෙන් බහින්නේ ඔබතුමාලා කියන දේ මාලිගාවලනේ. එතකොට පන්සල් වල තියෙන චිත්‍රවල තියනවාද එහෙම මාලිගාවකට ඉනිමගෙන් බහින එක? එහෙම තියනවා නම් අරගෙන ඇවිල්ලා පෙන්වන්න අපිට. පෙන්නලා කතා කරමු. එහෙම නැතුව මේ ඉතිහාසය කියන එක ඔබතුමාටවත් මටවත් වෙන කාටවත් හිතන දේවල් කියන්න බෑ. අපි ඒ කාලේ හිටියේ නෑනේ. ඒතර ඉතිහාසයේ තියෙන මොන හරි දෙයක් කියනවා නම් ඒක මොනවා හරි සාහිත්‍ය මූලාශ්‍රයක සඳහන් කාරණාවක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ කාරණාවක් ඇසුරෙන් අපි තර්කානුකූලව පෙන්වන දෙයක් වෙන්න ඕන. එහෙමත් නැත්නම් පුරාවිද්‍යාත්මකව හොයාගත්ත දෙයක් පුරාවිද්‍යාත්මකව තහවුරු කරපු දෙයක් වෙන්න ඕන. එහෙම නැතුව ඉතිහාසය ගැන මොනවා හරි දෙයක් කියනවා නම් ඒක නිකන් හිතලු කතාවක් විතරයි. ඒකට ඔබතුමා මේකට මූලාශ්‍රයක මෙන්න මේ පැරණි මේ සාහිත්‍ය මූලාශ්‍රය මේක තියෙනවා මෙන්න මෙහෙම කියලා කියන්නේ නැතුව ඔය මාලිගාවේ කතාව කියනවා නම් ඒක ඔබතුමාගේ හිතලුවක් ඔය ගොතපු බොරුවක්. එහෙම නෑ අනිවාර්යෙන් ඒක එහෙමයි. එහෙම නැත්නම් මේකට සාධක පෙන්නන්න ඕනේ මෙන්න මෙතන මෙහෙම තියෙනවා කියලා. එහෙම නැතුව කොච්චර ඔය මාලිගාවේ කතා කරුවත් ඒක කිසිම වැඩක් නැහැ. කිසිම තේරුමක් නැහැ. මෙතනදී කියන්න ඕනේ තවත් කාරණාවක් තමයි මෙතුමලා කියන කතාවල පරස්පර ගතිය පෙන්වන්න ඕනේ. මම අර කලින් පෙන්නපු වීඩියෝයේ කියනවා ඒක ගුහාවක තිබුණ මාලිගාවක් කියනවා. ඒකට අඩි 20ක ඉනිමගක් නැතුව බහින්නත් බෑ. යන්න බෑ. එතකොට ඒකට ගුහාවට යනවා නම් අඩි 20ක ඉනිමගෙන් බහින්න ඕනේ. ඒ වගේම තමයි ආපහු වෙනකොටත් අඩි 20ක ඉනිමගෙන් නැගලා ඕනේ එන්න. එතකොට අපි ඉංජිනේරු මහත්මයා කියන්නේ මාලිගාවෙන් ධර්මයේ දේශනා කළ ඉවරලා ඔය කියන මාලිගාවෙන් සංකස්සපුරයට බැස්සා කියලා. එතකොට මේ කියන කතා දෙක පරස්පරයි. අර කලින් වීඩියෝ එකේ කියන්නේ ඉනිමගෙන් බැස්සා බහැලා ධර්ම දේශනා කළා. ඉතින් ආපහු උඩට නගින්න පැයිලි මගෙන්. අපි ඉංජිනේරු මහත්තයා කියන්නේ ධර්ම දේශනා කළා බැස්සා කියලා. ඒතර එකෙක් ඉනිමගෙන් නැග්ගා කියනකොට අනිත් එක්කෙනා ඉනිමගෙන් බැස්සා කියනවා. ඒ වගේම තමයි අපේ බෞද්ධ මූලාශ්‍රවල බුදුරණන් වහන්සේ තවුසා දිවිලවල වැඩම කරන එකේදී ඔය ඉනිමන් කතාවක් එන්නේ නැහැ. උන්වහන්සේ ආපහු සංකස්සපුරයට වැඩම කරනකොට තමයි ඉනිමගකින් සක්ක දෙවියෝ මවපු ඉනිමගකින් බහිනවා කියලා සඳහන් වෙන්නේ. ඒත් මේගොල්ලෝ කියන්නේ මාලිගාවට යන්නත් ඉනිමගක් ඕනේ එන්නත් ඉනිමගක් ඕනේ. මේ කතා හරි පරස්පරයි. එක එකනා එක එක කතා කියන්නේ. මේකට හේතුව මොකක්ද? මේකට හේතුව තමයි මේගොල්ලෝ මූලාශ්‍ර පරිහරණය කරන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතෙන කතා එක එක වෙලාවල් වලට කියනවා. එක්කෙනෙක් කියනවා නගිනවා කියලා අනිත් එක්කෙනා කියන ඉනිමගෙන් බහිනවා කියලා. ඒ වගේ එහෙම කරන්න හේතුවක් තියෙනවා. එතකොට මේ කරන්නේ මේ බෞද්ධ ඉතිහාසය එන මේ හාස්‍යජනක බවක්, විහිළු සහගත බවක් මතු කරන එක. මේක විහිළුවක් කරලා මේක බොරුවක් කරලා එතන විකෘති මතු කරන එක මේගොල්ලෝ කරන්නේ. එහෙම කරන්නේ ඇයි? එහෙම කරන්නේ මේ බෞද්ධයන්ව ව්‍යාකූල බවට පත් කරන්න. එහෙම කරලා මේගොල්ලෝ මේ බුදුදහමට පහර ගැහිීමක් කරන්නේ. ඒක අපි බෞද්ධ විදියට අපි හැමෝම මේක තේරුම් ගන්න ඕනේ. මේක බොහොම බරපතල තත්ත්වයක්. ඒ වගේ තමයි අපේ සාහිත්‍ය මූලාශ්‍රවල කිසිම තැනක නැහැ ඉනිමගෙන් ඔය බුදුරණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින් ධර්මයේ දේශනා කරන්න වැඩම කරනකොට ඉනිමගකින් බැස්ස කතාවක් කිසිම තැනක නැහැ. ඒතර බොහොම පැහැදිලිව තියෙනවා අපේ සාහිත්‍ය මූලාශ්‍රවල තවතිසා දිවිලෝකෙට වැඩම කරා. මම තව ටිකකින් පෙන්නන්නම් මූලාශ්‍රවල තියෙන ආකාරය. එහෙම තියෙනවා. ඒතකොට මේගොල්ලෝ කියන්නේ ඉනිමගකින් බැස්සා කියලා. මාලිගාවට. ඒ කියන්නේ ධර්මයේ දේශනා කරන්න කලින්. මම ඒකත් කියන්න කැමති ඔය පැරණි සාහිත්‍ය මූලාශ්‍රයක පෙන්වන්න. ඔය ධර්මයේ දේශනා කරන කලින් ඔය ඉනිමගකින් ඔය කියන මාලිගාවට බැස්සා කියලා කියන තැනක් පෙන්වන්න. එහෙම කතාවක් තියෙනවා නම් අපිත් කැමතියි දැනගන්න මේ මූලාශ්‍රවල අපි ඔබතුමාලා විතර අපි පොතපත කියවලා නැහැනේ. ඔබතුමා කියන විදිහට. ඒකට ඉතින් ඔබතුමාලා ඔය දැකපු පොතපතක තියෙනවා නම් අපිටත් පෙන්වන්න. අපිත් කැමතියි ඒව දැනගන්න ඉතිහාසයේ මෙහෙම අපි නොදන්න කාරණා ගැන දැනගන්න අපිත් කැමතියි. තියෙනවා නම් පෙන්වන්න. අපේ ඉංජිනේරු මහත්මයා ඇතුළු පාර්ශවය අරන් එන කරුණු වල තියෙන තවත් බොරුවක් පරස්පරතාවයක් මම පෙන්වන්න කැමතියි මේ අවස්ථාවේදී. අපේ ඉතිහාස මූලාශ්‍ර අනුව ගත්තාම සංකස්සපුරය පිහිටලා තියෙන්නේ සවැත් නුවර ආසන්නයේ කෝසල ජනපදයේ. සවැත් නුවර ආසන්නයේ තමයි සවැත් නුවර සංකස්සපුරය පිහිටලා තියෙන්නේ. සවැත් නුවර ඉඳන් යොදුන් 30ක දුරකින් තමයි සංකස්සපුරය පිහිටලා තියෙන්නේ. ඒක අටුවාව
වගේ මූලාශ්‍රවල පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. හැබැයි අපේ මේ ඉංජිනේරු මහත්මයාලගේ පාර්ශවයේ අය අරගෙන ඉන්න සිතියම ඒගොල්ලෝ බුද්ධ කාලීන සිතීම කියලා ලංකාවේ සිතීමක ওই ජනපද සහ ප්‍රදේශ ලකුණු කරලා තියෙනවා. ඒ සිතියම මෙතන තියෙනවා මම පෙන්නන්නම්. මේ තියෙන සිතියම මේ සිතියමේ විදියට සහ මේගොල්ලෝ කියන විදියට මේ සංඝස්පුර පිහිනීම මූලාශ්‍රවලට ගැලපෙන්නේ නැහැ. එතන තියෙන පරස්පරය තමයි දැන් මේගොල්ලෝ කියන්නේ සංකස්සපුරයේ තියෙන්නේ සංකපාල. සංකපාල තමයි සංකස්සපුරයේ තියෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ මේ සිතියමේ සංකපාල තියෙන හරිය අයිති වෙන්නේ කුරු රටට. කුරු රටේ තමයි මේ වර්තමාන සංකපාල ප්‍රදේශයේ තියෙන්නේ. ඒගොල්ලන්ගේ සිතියමේ කුරු රටේ. එතකොට මේගොල්ලන්ගේ කොසල් ජනපදය සහ සවැත් නුවර තියෙන්නේ උතුරු පළාතේ. ලංකාවේ උතුරු මැද පළාතේ තමයි ඒක තියෙන්නේ. එතකොට මේ කරුණු ගැලපෙන්නේ නැහැ. මේවා මේගොල්ලෝ මේ නිකන් සංකපාල කියන එකට සංකස්ස කියන එක ආදේශ කළා. කිසිම මූලාශ්‍ර සාධකයක් නැතුව ඒක ආදේශ කරලා තියෙනවා. පුරාවිද්‍යාත්මක සාධකයක් නැහැ. මූලාශ්‍ර වලට ගැලපෙන්නේ නැහැ. නිකම්ම මේ හිතලු. ඔහේ කටට එනවට කියවගෙන යනවා. මේකේ මේ සංකපාල සහ සංකස්ස අතර ඔය මුලාකුරු තුනෙන් සංක කියන අකුරු තුනෙන් එහාට යන කිසිම ගැලපීමක් නැහැ. ඒගොල්ලෝ සිතියම අනුවක් තියෙන්නේ කුරු රටේ. කොසල් ජනපදයේ සවැත් නුවර තියෙන්නේ වෙන කොහෙවත් රටේ අනිත් කෙළවරේ. මේගොල්ලන් සංකස්ස සංකපාලට ගලපන්නේ විතර මේ පහළට ගෙනල්ලා. මේ මෙතනත් කරන්නේ මේගොල්ලෝ ලොකු බොරුවක්. මේ මූලාශ්‍ර වලට ගැලපෙන්නේ නැහැ මේවා. ඒගොල්ලන්ට හිතන කතා කියලා මේ කරන්නේ බෞද්ධ ඉතිහාසයේ හරිම කැත විදිහට විකෘති කිරීමක් තමයි මේ කරන්නේ මේගොල්ලෝ. හොඳයි. මම පෙන්නුවේ එතුමාලා ඉංජිනේරු මහත්මයා ඇතුළු පිරිස අරගෙන යන කතාවල තියෙන පදනමක් නැති බව සහ ඒවැය තියෙන පරස්පරතා ගැන තමයි කෙටියෙන් මම පෙන්නුවේ. ඊළඟට අපි බලමු ඇත්තටම අපේ සාහිත්‍ය මූලාශ්‍රවල මේ මහා මායා දේවියට එහෙම නැත්නම් මාතෘ මහා මායා දේවිය මිය ගියාට පස්සේ කලුරිය කරාට පස්සේ මාතෘ දිව්‍ය රාජ්‍ය විදිහට ත්‍රිසිත දිව්‍ය ලෝකයේ ඉපත ලැබුවා. එතුමිය එතකොට මේ මාතෘ දිව්‍ය රාජ්‍යයට බුදුරන් වහන්සේ ධර්ම දේශනා කරන්න ත්‍රිසිත දිව්‍ය ලෝකයට වැඩම කරා. ඒ කියන්නේ අපේ මූලාශ්‍රවල තියෙන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ නැහැ මේ කාරණය. මේ කාරණේ මුලින්ම සඳහන් වෙන්නේ අටුවාවල. අපිට තියෙන පැරණි මූලාශ්‍රයක් අටුවාව. අටුවාවල මෙන්න මේක සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට අටුවාවේ සඳහන් වෙනවා. අපි ඒක බලමු කොහොමද ඒක සඳහන් වෙන්නේ කියලා. මම මෙතන අරගෙන ඇවිල්ලා පෙන්වන්නේ ධම්මපද අට කතාවේ එන කොටසක්. මෙතන මේ ධම්මපද අට කතාවේ තව පැහැදිලිව බොහොම ලස්සනට බුදුරජාණන් වහන්සේ තව තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ ආකාරයත් එතනින් පස්සේ ආපව සංකස්පුරයට වැඩම කරන ආකාරයත් ඉතා කදිමට විස්තර කරලා තියෙනවා. අපි ඒකේ මුලින්ම බලමු බුදුරජාණන් වහන්සේ තව තිසා දිව්‍ය ලෝකයට වැඩම කළ ආකාරය කොහොමද සඳහන් වෙන්නේ කියලා. ධම්මපද අට කතාවේ මේ විදිහට සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය දක්වමින්ම අතීත බුදුවරු කවර තැනක වස් සමාදන් වීදැයි ආවර්ජනා කරන්නේ තාවන්තිස්ස භවනයේදී වස් සමාදන් වූ බව සිහිපත් කොට තාවන්තිස්ස භවනයේදී වස් සමාදන් වී මව් දෙවියන්ට අභිධර්ම පිටකය දේශනා කළ බව දැක දකුණු පාදයේ ඔසවා යුගාන්ධර පර්වතයේ තබා අනෙක් පාදයේ ඔසවා මහා මෙර මත තැබූහ. මෙලෙස යොදුන් 68 ලක්ෂයක් දුර ත්‍රිපද වික්‍රමයෙන් කළහ. පියවර දෙක අතර බුදුහු පා දිගහැර පය තැබී යයි නොසැලකිය යුතුය. උන්වහන්සේ පා තබන විට පර්වතය පාමුලට පැමිණ එය පිළිගත්තේය. මෙලෙසට යොදුන් 68 ලක්ෂයක් දුර පාද තුනකින් ත්‍රිපද වික්‍රමයෙන් ඉටු කළහ. සක් දෙවිඳු බුදුන් දැක මෙලෙස සිතූහ. පාණ්ඩු කම්බල සෛලාසනයේ බුදුහු මේ වස් කාලයේ වැඩ සිටිනසේක. බොහෝ දෙවියන්ට උපකාර වන්නේය. මෙන්න මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය ලෝකයට වැඩම කළ ආකාරය ධම්මපද අට කතාවේ සඳහන් වෙන්නේ. මෙතනදී මතක් කළ යුතු කරුණු කීපයක් තියෙනවා මේ කොටස ගැන.
මේ කොටස ඉන්නේ බුදුරන් වහන්සේ තීර්ථකයන් දමනය පිණිස යමා මහ පෙළහැර පෑමෙන් පස්සේ තමයි මේ තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කරන්නේ. ඒකත් මේ අට කතාවේ සඳහන් වෙනවා. ඊළඟට මෙතන තියෙන වැදගත්කම තමයි බුදුරන් වහන්සේ තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කළ ආකාරය මේ සඳහන් කරනවා. අපේ මේ ඉංජිනේරු මහත්මයාගේ පාර්ශවය කියන්නේ මේ ඉනිමගකින් මේ ගුහාවට බැස්සා කියලානේ. එතකොට මේ මූලාශ්‍රවල එහෙම කතාවක් සඳහන් වෙන්නේ නැහැ. මේක පැහැදිලිව කියලා තියෙනවා බුදුරන් වහන්සේ වැඩම කරපු ආකාරය. ඊළඟ ඒ වගේම තමයි මෙතන තියෙනවා තවත් කතාවක්. මෙතන කියනවා බුදුරන් වහන්සේ තවුතිසා දිව්‍ය ලෝකයට වැඩම කළා වැඩ සිටියේ පාණ්ඩු කම්බල සෛලාසනේ කියලා මේකේ සඳහන් වෙනවා. ඒ වගේම තමයි තවත් වෙනත් සූත්‍ර අටුවාවක මේක විස්තර කරන තැනකම කියනවා ඒ පාණ්ඩු කම්බල සෛලාසනේ තිබුණේ පරසතු රුක පාමුල කියලා. එතකොට අපේ ඉංජිනේරු මහත්මයාලා කියන මතවාදයට අනුව ඔය බුදුරන් වහන්සේ වැඩම කළේ සංකපාල තියෙන ගුහාවකටනේ. ගුහාවක තිබුණ මාලිගාවක්. එහෙමනේ කියන්නේ. එතකොට මේ පරසතු රුක්ෂය සහ පාණ්ඩු කම්බල සෛලාසනයක් තිබිලා තියෙන්නේ මේගොල්ලෝ කියන විදිහට ගත්තාම ඔය සංකපාල කියන ගුහාව ඇතුලේ තමයි මේ දෙක තිබිලා තියෙන්නේ. මේ කොච්චර විහිළුද කියලා මේ මූලාශ්‍ර කියවන අයට පැහැදිලි වෙන්න ඕන. ඒ වගේම තමයි මෙතන තියෙන තාවන්තිස්ස භවනේ කියන කතාව. මම අර මුලින් ඉංජිනේරු මහත්මයාට අභියෝගයක් කරා මොන හරි මූලාශ්‍රයක මාලිගාවක් ගැන. මාමයා දේවිය වැඩ හිටපු මාලිගාවක් ගැන මූලාශ්‍රයක සඳහන්. අපේ ඉංජිනේරු මහත්මයාලා සමහර විට මෙන්න මේ භවන තාවන්තිස්ස භවන කතාව අරගෙන ඇවිල්ලා කියයි ඔතන භවණේ කියන්නේ මාලිගාව කියලා. එහෙම ඒවත් බැරි අය නෙවෙයි මේගොල්ලෝ. ඒතර මේකට කලින්ම කියලා කියන්න ඕනේ මෙතන තාවන්තිස්ස භවණේ කියන එක එතන භවණේ කියන එකට මාලිගාව කියන එක ඔබතුමාලා ආදේශ කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද ඔබතුමාලා තාවන්තිස්ස එකට මේ අර්ථයක් දීලා තියෙනවා තාවන්තිස්ස කියන වචනෙට. එතකොට ඒකත් එක්ක තාවන්තිස්ස භවණේ කියන එකට මාලිගාව කියලා දැම්මොත් කොච්චර විහිළුවක් දෙන්නේ කියන එක ආයි මම අමුතුවෙන් පෙන්වන්න ඕනේ නැහැ. ඒ නිසා මම හිතනවා ඒ වගේ මෝඩ වැඩක් ඔබතුමාලා කරන්න යන්නේ එකක් නැහැ කියලා. මේක කලින්ම කියලා තියෙන්නේ ඒ වගේ වැඩ ඔබතුමාලා කරන නිසා. ඊළඟට ධම්මපද අට කතාවෙම බුදුරන් වහන්සේ තවුතිසා දිව්‍ය ලෝකයේ ඉඳලා සංකාසපුරයට නැවත වැඩම කළ ආකාරය සඳහන් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට තමයි එතන සඳහන් වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ ෂඩ්වර්ණ විහිද වූ එදවස බුද්ධ ශ්‍රීය බලා යොදුන් 36ක් අවට පිරිස බුද්ධත්වය නොපැතු එකද පුද්ගලයෙක් නොවිය. රන් ඉනිමගින් දෙවියෝ බැස්සාහුය. රිදී ඉනිමගින් බ්‍රහ්මයෝ බැස්සාහුය. මණික් ඉනිමගින් මේ තථාගතයන් වහන්සේ බැස්සාහුය. පංචසික ගාන්ධර්ව දෙවියා බේලුව පණ්ඩු වීණාවගෙන දකුණු පසින් සිට බුදුන්ට ගාන්ධර්ව පූජාව කරමින් බැස්සේය. මාතලීද සංඝාහකද පම්පස සිට දිව්‍යමය මල් ගඳගෙන වඳිමින් බැස්සාහුය. මහා බ්‍රහ්මයා චත්‍රය දරයි. සෝයාම දෙව් සෙමර සැලීය. පුදුහු මේ පිරිස් පිරිවරාගෙන බැස සංකස්ස නුවර දොරටුවේ පිහිටියහ. මෙන්න මේ විදිහට තමයි ධම්මපද අට කතාවේ බුදුරන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරපු ආකාරය ගැන සඳහන් වෙන්නේ. මෙතනදිත් අපි පැහැදිලි කරන්න ඕනේ කරුණු කීපයක් තියෙනවා. මෙතන එක ඉනිමගක් නෙවෙයි. ඉනිමග තුනක් ගැන විස්තර කරනවා. රන් මේ ඉනිමගක්, රිදී ඉනිමගක් සහ මණික් ඉනිමග. ඒකෙන් මණික් ඉනිමගෙන් තමයි බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට බැස්ස කියලා කියන්නේ. ඒතර අපේ ඉංජිනේරු මහත්මයාලා කියන්නේ එක ඉනිමගක් ගැන. ඒතර මේ මූලාශ්‍රවල ඉනිමග තුනක් ගැන සඳහන් වෙනවා. මේගොල්ලෝ කියන කරුණු මේ මූලාශ්‍රවල තියෙනවට වඩා පරස්පරයි. ඒ වගේම තමයි මෙතනදී පෙන්වන්න ඕනේ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මේ තවුතිසා දිව්‍ය ලෝකයේ ඉඳන් සංකස්සපුරයට වැඩම කරපු එක බෞද්ධ ඉතිහාසයේ වැදගත් ස්ථානයක්. මේක විස්තර කරනවා පෙර බුදුවරුණුත් සියලුම දෙනාම මේ කටයුත්ත සිද්ධ කළා කියලා. ඒතර මේක බෞද්ධ ඉතිහාසයේ ඉතා වැදගත් සංසිද්ධියක්. මේක බුදුරජාණන් වහන්සේට ලොකු ගෞරවයක් මෙතන ලබා දීලා තියෙනවා. මණික් ඉනිමගකින් බහින්නේ ඒක දෙවියෝ මවපු ඉනිමගක්. එතකොට දෙවිවරු පිරිවරාගෙන මෙතන බලන්න විස්තර කරන ආකාරය ගාන්ධ පංචසික ඇවිල්ලා වීණා වාදනය කරනවා. ළඟට චත්‍රය දරාගෙන ඉන්නේ මහා බ්‍රහ්මයා.
සක්කදෙවියනුත් ඉන්නවා. මේ වගේ දෙවිවරු පිරිවරාගෙන ඉතාම අලංකාර ගෞරවාන්විත දර්ශනයක් එක්ක තමයි මේක විස්තර කරලා තියෙන්නේ. හැබැයි මේ බෞද්ධ ඉතිහාසයට පහර ගහන විකෘති කරන්න එන මේ අපේ ඉංජිනේරු මහත්තයලා මොකද්ද කියන්නේ? මේ ඉනිමගකින් ගුහාවකට බැස්සා කියලා කියන්නේ. බලන්න කොච්චර අපහාසයක්ද මේ කරන්න කියලා. බෞද්ධ ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ මේ ඉනිමගකින් ගුහාවක තිබුණු මාලිගාවකට බැස්සා කියලා. මොනවද මේ කතා මහත්තයෝ? මේ වගේ කතා නොකිය ඔබතුමාලා මේ මූලාශ්‍ර පොඩ්ඩක් පරිහරණය කරන්න. මේවා කියවල බලන්න මොනවද මේ මූලාශ්‍ර වල තියෙන්නේ කියන එක. එතකොටවත් ඔය වගේ කතා කියවෙන එකක් නෑ මං හිතන්නේ. මේ විදිහට අපේ පැරණි බෞද්ධ මූලාශ්‍රවල මේ කතාව ගැන ඉතාම පැහැදිලි විස්තරයක් සඳහන් කරලා තියෙනවා. එතකොට මේ විස්තරවල කොතනකවත් මේ මාලිගාවක් ගැන කතාවක් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේම ඉතාම පැහැදිලි මහාමායා දේවිය කළුරිය කරලා නැවත උත්පත්තිය ලැබු බව මාතෘ දිව්‍ය රාජ්‍යය විදිහට මේ මාතෘ දිව්‍ය රාජ්‍යයට ධර්මදේශනා කාන්තයන් බුදුරජාණන් වහන්සේ වැඩම කරේ. ඒ වැඩම කළා ආපසු වැඩම කරන ආකාරය තමයි ඉනිමගකින් තමයි සක්‍රදෙවියන් විසින් මවපු ඉනිමගකින් තමයි බුදුරජාණන් වහන්සේ සංකස්සපුරයට වැඩම කරන්නේ. ඒකත් ඉතාම පැහැදිලිව මූලාශ්‍රවල තියෙනවා. ඒක යමක පාතිහාරයක් කියලා එක්තරා එකද දේවාරෝහණ කතාවේ සඳහන් වෙනවා. යමක පාටිහාරය කියලා. අපි ඒ කොටසත් බලමු පොඩ්ඩක්. මෙන්න ඒකේ සඳහන් වෙන්නේ මෙන්න මේ වගේ. බුදුරජාණන් වහන්සේද මහා මෙහෙර මුදුනේ සිට දෙලොවින් බැසීමේ යමක පාටිහාරියේ කොට උඩ බැලූහ. බ්‍රහ්ම ලෝකයේ දක්වාම එකම අංගනයක් විය. යට බලන විට අවීචි නරකයේ සිට එකම අංගනයක් විය. නොඑක් දිසා අනුදිසා බැලූහ. නොඑක් චක්‍රාවාටයන් ලක්ෂයක එකම අංගනයක් වූහ. දෙවියෝ මිනිසුන් පැසසූහ. මිනිසු දෙවියන් පැසසූහ. මේකත් තියෙන්නේ ධම්මපද අට කතාවෙමයි. දේවාරෝහණ කතාවත්තු කියන කොටස තමයි මේ තියෙන්නේ. මේ බලන්න කොච්චර ලස්සනට කොච්චර අලංකාරවත් විදිහට අපේ බෞද්ධ සාහිත්‍යයේ මේවා වර්ණනා කරලා විස්තර කරලා තියෙනවා. මේවා මෙච්චර ලස්සනට සරලව පැහැදිලි කරලා තියෙන කරුණු වලට මේ ඉංජිනේරු මහත්තයා වගේ අය කියන්නේ මොනවද කියන එක ඔබතුමාලා තේරුම් ගන්න. මෙතනදී පැහැදිලි කරන්න ඕනේ තවත් කාරණාවක් තමයි මේගොල්ලෝ කියන්නේ මහා මායා දේවිය තුසිත දිව්‍ය ලෝකයේ ඉපදුනේ නැහැ. තුසිත කායන් කියන එකටත් මේගොල්ලෝ එක එක අපූර්ව නිර්වචන ලබා දීලා තිනවා. එතකොට මේගොල්ලෝ කියන්නේ ඔය තුසිත කායන් කියන්නේ වෙනස් වුණා කියනවා. ඒ වගේ එක එක නිර්වචන දෙනවා. ඒක දිව්‍ය ලෝකයේ තුසිත දිව්‍ය ලෝකයේ කියන එක නෙවෙයි කියන කතාව දෙනවා. එතකොට මෙතනදී මම මූලාශ්‍රයක් අරගෙන ඉල්ල පෙන්නන්නම්. අපේ බෞද්ධ මූලාශ්‍ර තියෙනවා. මේක දේව ලෝකයක්. දේව ලෝකයක් බව තුසිත ලෝකය කියන්නේ මහා මායා දේවිය නැවත උත්පත්තිය ලැබුවේ දිව්‍ය ලෝකේ බව පැහැදිලිව සඳහන් වෙන මූලාශ්‍රයක් තියෙනවා. අපි බලමු මේ මූලාශ්‍රය. මේකේ තියෙනවා තාම පැහැදිලිව මේක දේව ලෝකයක්. මේ කොටස ප්‍රේතවත්තු වර්ණනාවේ එන කොටසක්. මේකේ ඊටම පැහැදිලිව තියෙනවා බුදුරන් වහන්සේ මාතෘ දිව්‍ය රාජ්‍යයට අභිධර්ම දේශනා කරන්න වැඩම කළා සිටියේ දේව ලෝකයට බව. ඒ දේව ලෝකේ ඉඳන් ආපසු වැඩම කරන ආකාරය මේකේ සඳහන් වෙනවා. ඒ තියෙන්නේ මෙන්න මෙහෙම. එහිදී තුන් මාසක් අභිධර්මයේ දේශනා කොට මහා පවාරණ දිනෙහි දිව්‍ය සමූහයා විසින් පිරිවන ලදුව සර්වඥයන් වහන්සේ දෙව්ලොවින් නික්ම සංකස්ස නුවරට බැස අනුපිළිවෙලින් දෙමුරම් බෙහෙර වැඩවසනසේක්. මෙතන දෙව්ලොවින් බැස්සේ කියලා ඉතාම පැහැදිලිව සඳහන් කරනවා. මේ මම පෙන්නන්නේ සිංහල පරිවර්තනය. ඒක මම පෙන්නලි පාලි කොටසෙත් තියෙනවා. ඉතාම පැහැදිලිව දේවලෝක කියලා සඳහන් වෙන එක. එතකොට මේක මාලිගාවක් නෙවෙයි. මේක දේවලෝකයක් බව අපේ මූලාශ්‍රවල ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. මේ පෙන්නපු කොටස අනුව පැහැදිලි වෙනවා ඇති. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න වැඩම කරේ දේව ලෝකයට බව. ඒ කියන්නේ තුසිත දිව්‍ය ලෝකයට බව. එතකොට මේගොල්ලෝ කියන ඔය අනිත් මහා මායා දේවී තුසිත දිව්‍ය ලෝකේ නෙවෙයි ඉපදුනේ මේ මනුස්ස ලෝකේ කියන කතා
ඒකෙන් පැහැදිලිව බොරුවක් බවට පත් වෙනවා. ඒක ඔබ සියලු දෙනාම තේරුම් ගනී කියලා මේ මූලාශ්‍ර ඇසුරින් තේරුම් ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක අවසන් කරන්න කලින් මට ප්‍රධාන කාරණයක් මතු කරලා පෙන්වන්න අවශ්‍යයි. මම මෙතන මේ දිගටම පෙන්වුවේ අපේ බෞද්ධ ඉතිහාසයේ තියෙන මූලාශ්‍රවල සාහිත්‍ය මූලාශ්‍රවල මේ බෞද්ධ ඉතිහාසයේ එන සිදුවීම් විස්තර කරලා තියෙන අපූර්ව ඉතා කදිමට ඉතාම අලංකාරවත් විදිහට සරලව ඕන කෙනෙකුට තේරුම් ගන්න පහසු විදිහට මේවා විස්තර කරලා තියෙනවා. හැබැයි මේ මුකුත් කියවන්නේ බලන්නේ නැතුව තම තමන්ගේ හිතෙන මතවාද අරගෙන ඇවිල්ලා එක එක වෙලාවට එක එක කතා කියන මේ හෙළබුදුන් කණ්ඩායම මොනවද මේ කරන්නේ? බෞද්ධ ඔබ සැම නගන්න ඕනේ ප්‍රශ්නය ඒක. මූලාශ්‍රවල තියෙන විදිය මේක. මේගොල්ලෝ කියන මොනවද මේ බොරු? පොඩ්ඩක් හිතලා බලන්න. ඒ වගේම තමයි අපේ ඉංජිනේරු මහත්මයා එයාගේ වීඩියෝ එකේදී අපූර්ව කතාවක් කියලා තියෙනවා. මම හිතන්නේ එතුමා ඒ කියන අපූර්ව කතාව ඉතාමත්ම හොඳින් ගැලපෙන්නේ එතුමාට. අපි බලමු එතුමා ගැනම එතුමා කියන ඒ කතාව. ඔබතුමා පොත්පත් පරිශීලනය කළා නම් ඔය වගේ මෝඩ කතා කරන්නේ හොඳයි. මූලාශ්‍ර ඇසුරෙන් හෙළබුදුන් කණ්ඩායම් අරගෙන එන තවත් බොරු කතා කීපයකට උත්තර මේ වීඩියෝ එකකින් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මේකේ සාරාංශයක් විදිහට මතු කරන්න කැමති මහාමායා දේවිය දින 7කින් කලුරිය කරලා තවතිසා දිව්‍ය ලෝකයේ ඉපදුණු බව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒක දේව ලෝකයේ අපව මූලාශ්‍රවල සඳහන් වෙනවා. ඒක අපි පෙන්නවා. ඒ වගේම තමයි මේගොල්ලෝ කියන ඔය මහාමායා දේවිය දින 7කින් පස්සේ බෝසත් උපතින් දින 7කට පස්සේ මේ මිනිස් ලෝකේ තිබුණු මාලිගාවක ජීවත් වුණා කියන කතාව සම්පූර්ණයෙන් බොරුවක්. ඒක කිසිම මූලාශ්‍රයක පැරණි බෞද්ධ මූලාශ්‍රයක සඳහන් වෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා නම් මොනවා හරි පැරණි බෞද්ධ මූලාශ්‍රයක යෝගව සඳහන් වෙනවා නම් අරන් ඇවිල්ලා පෙන්වන්න කියලා අභියෝගයක් කරනවා මේ අවස්ථාවේ. ඒ අභියෝගයත් පුළුවන් නම් අපේ නිර්මල් මහත්මයාට ඉතින් පුළුවන්නේ බොම් පොතපත කියන බෞද්ධ පුද්ගලෙක් නේ එතුමා. එතුමාට පුළුවන් මේක එතුමා ඔය කියපු පොතපතක තියෙන නම් ගෙනල්ලා පෙන්වන්න. එතුමා ඒක එහෙම කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ළඟට මම පෙන්නවා මේගොල්ලෝ කියන කතාවල තියෙන පරස්පර බව. එහෙම පරස්පර කතා ගොඩක් මේගොල්ලෝ කියන්න හේතුවත් මම එතෙන්දි පැහැදිලි කරා. ඒ කියන්නේ අන්තිම අවසන් ප්‍රතිඵලය තමයි බුදුදහම ගැන බෞද්ධ ඉතිහාසය ගැන ව්‍යාකූල බවක් බෞද්ධයන් අතර ඇති වෙලා බුදුරන් වහන්සේ ගැන තියෙන ශ්‍රද්ධාව විශ්වාසය නැති කිරීම තමයි මේ එක එක පරස්පර මතවාදයන් ගෙනල්ලා බෞද්ධ ඉතිහාසය ගැන එක එක පරස්පර මතවාදයන් ගෙනල්ලා මේගොල්ලෝ කරන වැඩසටහනේ අරමුණ. ඒක බෞද්ධ ඔබ සැම මනවින් තේරුම් අරගෙන කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි තවත් වීඩියෝ එකකින් අපි ඉංජිනේරු මහත්මයා ඇතුළු පිරිස අරන් එන තවත් බොරු කතාවක් පැහැදිලි කරන තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි. සුබ දවසක්.